ඔබ නිරෝගීව බොහෝ කල් ජීවත් වෙන්නට කැමතිද? එසේනම් ආයිබෝන් මිත්‍රෝනි. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මෝරු පානය නැත්තම් වේ ප්‍රෝටීන් ගැන. ඇත්තටම මොනවද ඔයාලා අද කන්නේ බොන්නේ? මේ අපි කාලා බීලා පුරුදු අපට උරුම ආහාර රටා වෙනස් කරලා පිට රට ඩිෂස් රස බලලා මොකද වුනේ? මුළු ජාතියම ලෙඩ වෙලා දුස්තර වන්දනාවේ යන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් කලාතුරකින් අපේ අම්මලා කියනවනේ අවුරුදු 80ක් වෙනවා 90ක් වෙනවා කවදාවත් ඉංග්‍රීසි බෙහෙත් පෙත්තක් බීලා නැහැ කියලා. සුද්දන්ට යටත් නැහැ කියලා අද හිටියට අද තරම් ලෝකේ අයට යදම් වලින් බැඳිලා ඉන්න ජාතියක් තවත් නැහැ. නවීන රෝග නිర్ణය බිස්නස් එකක්. ඖෂධ කම්පැනි, එතකොට WHO, UNA, IMF, UDHR ඔය වගේ අය ගහන පදේට නටන જાතියක් වෙලා. එකපාරක් මෞකිරිපව තහනම් කරා මතක ඇති. මරණින්දේ අපේ ජාතිය පාලකයෝ උපදින්න ඉන්න දරුවන් පවා උකසර තියලා. මත්ද්‍රව්‍ය, කැසිනෝ උගුල්, ආහාර, බේත් උගුල්, අධ්‍යාපනය, සංස්කෘතිය අපිට ඕන විදියට නෙමෙයි. මෙහෙම රෝගී જાතියක් අපිට හිටියද? සමාවෙන්න. මම මෝරු ගැන කියන්නේ වේ රස ගුණ පිරි ආහාරයක්. අනේ අපේ තාත්තලා ඒ දවස්වල මට මතකයි අපේ තාත්තා දවල් කෑමට ඉස්සෙල්ලා මෝරු වීදුරුවක් හැමදාම පානය කරනවා. අපිත් ඒකට පුරුදු වෙලා හිටියා. අපි 70 ගණන් වල ෆැකල්ටි එකේ ඉන්න කාලේ කිරි මණ්ඩලයේ කිරිහලේ දවල්ට 7:15 මට මතක විදිහට 7:15ක් වෙන්නේ නැති මෝරු බෝතලයක් බොනවා. අද කෝ ඒවා මෝරු කියන වචනේවත් දන්නේ නැහැ. මම මේ කිරි මණ්ඩලයේ සමහර සේල් සෙන්ටර් වලින් අහනවා මෝරු තියනවාද කියලා. ඒගොල්ලෝ මෝරු කියන්නේ මොනවද කියලා අහනවා. දන්නෙත් නැහැ. අදත් ඉන්දියාවේ ජනප්‍රිය පෝෂණ ආහාරයක්. ආයුර්වේදයට අනුව ශරීරයේ සෑම රෝගයකටම හේතුව ආමය. නැත්නම් ඩයිජෙස්ටිව් ඩිසෝඩර්ස්. නිරෝගීව බොහෝ කල ආයු වළඳන්නට නම් පවත්වාගත යුතු කරුණු 4ක් ආයුර්වේද මූලධර්ම වල සඳහන් වෙනවා. සමදෝෂ, සමාග්නි, සමධාතු මලක්‍රියා, ප්‍රසන්න වූ ආත්මාන්ද්‍රිය, ඉන්ද්‍රිය, මනස. ඇත්තටම මේ හරි කොච්චර විද්‍යාත්මකද බලන්න. අග්නිය කිව්වේ ආහාර ජීර්ණය. digestion and metabolism. බලන්න කොච්චර විද්‍යාත්මකද. ධාතු කිව්වේ අපේ හෝමෝන, රුධිරයේ අඩංගු විය යුතු ද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය අපි ඔය බලන්නේ සීනි, කොලෙස්ටරෝල්, HB, ප්‍රෝටීන්, කාඩියක් ප්‍රොෆයිල්, රීනල් ප්‍රොෆයිල්, liver ප්‍රොෆයිල් කිය ඒවා සමව පවත්ව ගන්න ඕන. සමගාන්ට පවත්ව ගන්න ඕන. ඒවයින් ඒ ධාතු වලින් නැති වෙන මල කොටස් තමයි දහදිය, මුත්‍ර, ආර්තවය, ශුක්‍ර, අසූචි ඔය සියල්ල ධාතු වල මල. ඒවා හරි විදියට එම්ටි වෙන්න ඕන. ඔන්න දැන් අපි බලමු මෝරු හදන්නේ කොහොමද කියලා. දේශීය නිෂ්පාදනයක් විදිහට නම් ගවයින්ගේ ඉස්සර හැදුවේ ගවයින්ගේ කිරි මුදවනකොට ඉතිරි වෙන දියර කොටස් නැත්නම් යෝදේ පෙරාගෙන ස්පයිසිස් වර්ග වරතු ලුණු අම්මිරිස් වගේ මඳ වශයෙන් එකතු කරලා ස්ටර් කරනවා නැත්නම් ගසා ගන්නවා. එහෙම තමයි මෝරු හැදුවේ ඒ කාලේ. දැන් අද කොහොමද වෙන්නේ? අද මොකද වෙන්නේ? අපේ මෝරු වෙනුවට ලෝකේ බැබලෙනවා මෝරු වල පිටි. චීස් යෝගට් හදනකොට ඔය දියරෙන් වෙන්වන මේ කොටස් නැත්නම් දියරේ මිල්ක් සීරම් එක. ඒකේ ෆැට් කොටස අයින් කරලා ලැක්ටෝස් කොටස් අයින් කරලා හදනවා ප්‍රෝටීන් කොටස් පමණක් ඉතුරු වෙන්න වියලි පිටි කරනවා. වේ ප්‍රෝටීන් කියලා අන්න ඒව අධික මිල ගණන් වලට අලෙ වෙනවා. බෝතල් කරලා, ටින් කරලා, ලස්සන ලේබල් එකක් ගහලා දැන් මේවා ඇත්ලට්ස් ක්‍රීඩකයන්ට මාංශ පේශි වර්ධනයට සුදුසු ආහාරයක් විදියට රෙකමන්ඩ් කරනවා දොස්තරලා. ඒතකොට සයිඩ් ඉෆෙක්ට්ස් මේකේ තියෙනවා. මලබද්ධය ඇති වෙනවා. අපේ මෝරු වල එහෙම නැහැ. අපේ මෝරු වල ಗುಣ කියන්නද? නිමක් නැහැ. දිරවීමේ පහසුව, අන්තර ශෝධනය, තෙල් ආහාර පහසුවෙන් දිරවීම, ආමෙන් සෑදෙන විස බීජ විනාශ කරන අතර මයික්‍රෝබියම් ඔය අවශ්‍ය විස බීජ තියෙනවනේ ඊකෝලයි වගේ ඒවා ආරක්ෂා කරනවා බඩවැල් වල. ඒතකොට හයිඩ්‍රේෂන් පවත්වාගෙන යනවා. ඉලෙක්ට්‍රොලයිට්ස් බැලන්ස් එක පවත්වාගෙන යනවා. ඇල්කලයින් නිපදවන නිසා බඩේ ඇසිඩ් ගතිය අඩු වෙනවා. ඇසිඩ් රිෆ්ලක්ස් ඒ කියන්නේ උගුරට එන එක රාම තෙල්ලෙන එක නවත්තනවා. මේකේ පුදුම ශක්තිය තමයි ප්‍රොබියොටික් ඖෂධ වලින් දෙන ගුණය අඩංගු වීම. හෙල්දි ගට්ස් වලට නැත්නම් නිරෝගී බඩවැල් ශක්තිමත් කරනවා. එච්චරක්ද? ඉමුන් සිස්ටම් එක වර්ධනය කරනවා. කැන්සර් සෙල්ස් වලට විරුද්ධ ශක්තිය ගොඩනගෙනවා. අතිශය ප්‍රයෝජනෙයි තමයි හෘද රෝග වළකාලීම. ඒ කියන්නේ
ඒ කියන්නේ ඉන්ෆ්ලමේෂන් වළක්වලා රුධිර නාල බිත්ති ශක්තිමත් කරනවා. නයිට්‍රික් ඔක්සයිඩ් වර්ධනය කරනවා. ඔය ඕගොල්ලන් හොඳ කොලෙස්ටරෝල් කියලා කියන්නේ ආදරය කරන වර්ගයේ high density lipoprotein HDL වර්ධනය කරනවා. අර්ශස් හෙමොරොයිඩ්ස් ආහාර අරුචිය වළක්වනවා විතරක් නෙමෙයි මුළු ලෝකෙම බෙහෙතක් නැතුව වෙන ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් වලට කියාපු බෙහෙත පුළුවන් නම් ගෙදර හදාගෙන හරි වළඳන්න. හදන හැටි මම ඊළඟ වීඩියෝකින් කියන්නම්. ස්තුතියි. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.